කොහොමද? මම තමයි මේ දිව්‍යානා චුටිමැණිකගේ අම්මා. ඔයගොල්ලෝ ඉල්ලලා තිබ්බනේ දිව්‍යානා බබාගේ අම්මිව පෙන්නන්න කියලා. ඉතින් මම තමයි දිව්‍යානා බබාගේ අම්මි. අපි යනවා අද චුට්ටක් වානට ඇවිදින්න මගේ මැණිකත් එක්ක. අනු පුතේ. හෙලෝ කියනවා අපේ ෆ්‍රෙන්ඩ්ස්ලට. හෙලෝ. හෙලෝ say hello friends. hi. බලන්න අපේ ලස්සනට ඉර බහින වෙලාවක් චූටි කාලින්දම්ම චූටි බබාලව පරිසරයත් එක්ක මේ විදිහට වැඩෙන්න දෙන්න ඕනේ. එතකොට ඒගොල්ලෝ ලොකු වෙනකොට මේ පරිසරයේ වටපිටාව ඒගොල්ලන්ට අලුත් දෙයක් වෙන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක පරිසරෙත් එක්කම බද්ධ වෙලා වැඩෙනකොට තමයි හදවතින් පෝසත් දරුවෙක් හදවතින් පෝසත් මිනිසෙක් අනාගතයට බිහි වෙන්නේ. ඉතින් ඒක මම විශ්වාස කරන දෙයක්. චුටි අපි වානේ යන්න. හා? එහෙනම් අපිත් එක්ක වානට යන්න. මෙන්න බලන්න අපි බත්තිලි යාළුවත් ආවා අපිත් එක්ක යන්න. ඔන්න අපේ බේබි යනවා ඉතින්. වටපිට බල. චුටි හා පැටියා මගේ පරිසරයත් එක්ක ජීවත් වෙනවා කියන හැඟීම එනවා එතකොට ඇත්තටම. මම දන්නේ නැහැ ඒක ඕගොල්ලන්ට කොහොමද කියලා. හැබැයි ඉතින් අපිට නම් එහෙම තමයි. එතකොට මේ අපේ ලස්සන වැවට උඩින් ඉර බහින හැටි. මේ තියෙන මම ඉගෙන ගත්තු මම O level වෙනකන් ඉගෙන ගත්තු ඉස්කෝලේ. එතකොට මේ ඉන්නේ මගේ පණකෙන්ද? මේ ඉන්නේ මගේ දිව්‍යෝනෝ පණ. My little angel. My son. මේ බලන්නකෝ හරි ලස්සන. ඔයගොල්ලෝ දැක්කද මේ view එක? මේ තියෙන ඉතින් හැමදාම ඔයගොල්ලන්ට පෙන්නන වැව. කොච්චර බැලුවත් ඒ වුණාට අපිට නම් එපා වෙන්නේ නැහැ. මොකද ඒකේ දවසින් දවසට ලස්සන වෙනස්. අද දකින්න ලස්සන නෙමෙයි හෙට. අද වතුර අඩු වෙනවා. ඊට පස්සේ හෙට වැස්සම ආයෙ වතුර වැඩි වෙලා වාන් දානවා. ආයෙ දවසකින් දෙකකින් කුඹුරු වලට වතුර දෙනකොට එහෙම ආයෙත් වතුර ටිකක් අඩු වෙනවා. මේ විදිහට දවසින් දවස හරියට අපේ ජීවිතේ වගේ වැව වෙනස් වෙනවා. වැවේ ලස්සන දවස ගන්න බැලුවත් දවසින් දවසේ ලස්සන වෙනස් මම නම් හිතන්නේ. මෙන්න පරණ ඇරියස් එකක්. මෙයා මෙතනින් එක්ක යන්න බෑ හැමදාම මෙන්න මෙයාත් එක්ක රණ්ඩු වෙනවා. මේ තියෙන්නේ මේ ගමේ වැවේ අපේ ඔරු ටික. මෙතන තමයි පාකින් එක බලන්න. මේ බලන්න ලස්සනට ජපන් ජබර මල් පිපිලා. දැක්කද? අපි කියන්නේ මේවට ජපන් ජබර කියලා. ඉතින් අපි දන්නේ ඔයගොල්ලෝ මොනවද කියන්නේ කියලා. වෙනස් නමක් කියනවනම් කමෙන්ට් එකක් දාන්න. අන්න පේනවද හරියම ලස්සනයි මෙතෙන්ට මේ view එක පේන විදිහ. ඔන්න බලන්න පුතේ අර බලන්න චූටි. අර බලන්නකෝ. මෙන්න මෙතන ජපන් ජබර මල් යායක් තියෙනවා මේ බලන්නකෝ. මම ලං කරලා පෙන්නන්නම් ඔයගොල්ලන්ට. පැහැදිලිද දන්නේ මෙන්න මෙහෙම. ලං කරලා ගත්තා. මේකේ වානේ සද්ද ඔයගලන්ට ඇහෙනවද දන්නේ නැහැ. ඔන්න ඔතන පාර ඉවර වෙන තැන තමයි එහා පැත්තේ වාන. අපි යන් ඉක්මනට වානේ බලන්න. ඔන්න ඔක්කොටම කලින් මෙයා තමයි ඉස්සර වෙලා යන්නේ. එතකොට මෙයා රුන්නේ කියන ඔය වව් මෙන්න බලන්න මෙයාගේ රියැක්ෂන් එක. යේ වව් මෙයා දැන් අඳුරනවා වාන. මොකද අපි දැන් 3-4 සැරයක්ම ආවම. වව් මොනවාද පුතේ? මොනවාද? වව් යේ මේ පේනවද? අපි කලිනුත් වාන බලන්න එක්කන් ඇවිල්ලා දැන් මේ මතකේ වතුර දැකලා එයාට සතුටේ අප්පුඩි ගහනවා. වව් බෙන්න එපා. පුඩි බබා. බතලිත් ඇවිල්ලා නේ. මේ බලන්න අපේ බතලිත් ඇවිල්ලා. අපි
මාත් එක්කම නේද? Hey, put the water coming. Here. Yeah, අල්ලන්න හදනවා. Water. අපි දැන් ඉතින් ඔන්න යනවා. ආයෙත් දවසක වාන් දැම්මොත් ඔයගොල්ලන්ට පෙන්නන්නම්කෝ. ඔන්න අපි ගොඩට ආවා. බලන්න ලස්සන වාන. අපි දෙන්න ගෙදරට ආවා. ඉතින් එහෙනම් අපි දෙන්න කියලා ඉක්මනට එන්න. පරිස්සමින් සතුටින් ඉන්න. බයි කියන්න. say bye. Friends, bye again with Anne. Bye.